9. Ignition sequence start. 6. 0. All engine running. මට කුඩා කාලේ ඉඳලම ඇස්ට්‍රොනොමි ගැන උනන්දුවක් තිබුණා. කොහොමද විශ්වය ඇති වුණේ, කොහොමද ප්ලැනට්ස් ඇති වුණේ කියන අදහසක් තිබුණා. අපි ඒ කාලේ ඉස්කෝලෙත් විද්‍යා සම්ගම් වල බැඳලා මේ ගැන සාකච්ඡා කරා. ඒ කාලේදී ශ්‍රී ලංකා ඇස්ට්‍රොනොමි ඇසෝසියේෂන් එකක් තිබුණා. එතකොට ඒකේ සභාපති හැටියට ෆාදර් මර්වින් ෆර්නැන්ඩෝ තමයි හිටියේ. එතුමාගේ මූලිකත්වයෙන් සෙන්ට් සෙබස්ටියන් විද්‍යාලයේ වැඩමුළුවක් තිබ්බා මේ තාරකා විද්‍යාවට කැමති කට්ටියට ආධාරණ කැමති කට්ටියගේ වැඩමුළුවක් තිබ්බා. තාරකා විද්‍යාව වැඩමුළුවක් තිබ්බා. එතුමා කතා කිව්වා මේ අපි සංගමයක් පිහිටන්න හදනවා. ඒකට කැමති ඒකට සහභාගී වෙන්න කැමති කට්ටිය එන්න කියලා ඒ සෙනසුරාදාම මේ සුබෝධි ආයතනය. සුබෝධි ආයතනය ස්වභාවික පරිසරයට බද්ධ වුණු අපූර්වතම නිර්මාණයක්. මේ ආයතනයේ නිර්මාතෘවරයා තමයි ආචාර්ය මර්වින් ප්‍රනාන්දු පියතුමා. මෙතුමා මෙරට මෙන්ම විදෙස් රටවල් ගණනාවක සංචාරය කර ලබාගත් දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණ පියතුමෙක්. මර්වින් ප්‍රනාන්දු පියතුමා තුළ පැවති සමානාත්මතාව, භාෂා ඥානය, විශේෂයෙන් තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව වූ දැනුම පුළුල් පරාසයක පැවතුනා කිව්වොත් වඩාත් නිවැරදි. තාරකා විද්‍යාව පොදු ජනයාට විශේෂයෙන් පාසල් දරුවන් හා තරුණ ප්‍රජාවට ලබා දීමේ මහඟු සිතුවිල්ලෙන් තමයි සුබෝධි ආයතනයට අනුබද්ධව මෙම තාරකා හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය මෙතුමා විසින් පිහිටවනු ලැබුවේ. සුබෝධි ආයතනය අපේ තාරකා විද්‍යා සංගමයේ පටන් ගන්න කාලේ 89 90 මුල අවධියේදී විවිධ පසුබිම් වලට අයත් සමාජිකව අපිත් එක්ක හිටියා. හුඟක් හිටියා විශ්වවිද්‍යාලයට තේරිලා විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්න විවිධ ෆැකල්ටි වලට අයත් අය. නමුත් ඒ විතරක් නෙමෙයි O level ළමයි, ඒ වගේම වෘත්තිකයන් විවිධ ආකාරයයි මෙතන හිටියා. ඒවා පුංචි ළමයි පවා හිටියා. සුබෝධි ආයතනයේ මෙම තාරකා හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීමෙන් විශේෂයෙන් පාසල් සිසුන් අතර තාරකා විද්‍යාව ජනප්‍රිය වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ ඈත ගම් දනව්වල දුෂ්කර පාසල් වලින් පවා සිසු දරුවන් සුබෝධි ආයතනයට පැමිණියේ තාරකා විද්‍යාව ඉගෙන ගන්නයි. මම සුබෝධි තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය ගැන දැනගන්න මුලින්ම මෙහෙන් සංවිධානය කරලා තිබ්බ එක්සිබිෂන් එකක් ගැන තිබ්බ පෝස්ට් එකක් දැකලා මමත් මගේ අක්කිත් තමයි මම එතකොට මට මතක විදිහට ග්‍රේඩ් 7 වෙන්න ඕනේ. ඒ වගේ වයසකදී තමයි මේ තාරකා විද්‍යා සංගමයට ජොයින් උනේ. සතියේ සෑම සෙනසුරාදා දිනකම දවස පුරාම එම පාසල් දරුවන් සඳහා ප්‍රායෝගික සහ න්‍යායික දැනුම ලබා ගැනීමට පසුබිම සකස් කර දුන්නා. විදෙස් තාරකා විද්‍යාඥයන් විසින් ලියන ලද වටිනා පොත්පත් රැසක් සහිත වටිනා පුස්තකාලය සහ විවිධ වර්ගවලට අයත් දුරේක්ෂ රැසක් සුබෝධි ආයතනය සතු වුණා. මේ තාරකා සහ අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීම නිසා තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල භාෂාවෙන් පළ කළ තාරකා විද්‍යා සංගරාව වූ අහස ත්‍රෛමාසික සංගරාව බිහි වුණේ. ඒ අතරතුරම ෆාදර් අදහසක් දැම්මා මේ ඒ කාලේ කිසිම පබ්ලිකේෂන් එකක් නැහැ මේ ඇස්ට්‍රොනොමි ගැන සාමාන්‍ය සිංහලෙන් ඉගෙන ගන්න.
ඔද ඉංග්‍රීසි පොත්පත් තිබුණට සිංහලෙන් ඉගෙන ගන්න අවසක් එතකොට ෆාදර් අපි මැගසින්යක් කරමු කියලා. එතකොට ඒ අතරතුර ඒකත් එක්කම අහස කියලා මැගසින්යක් ගත්තා. එතන මේ ඇක්ටිවිටිස් ඔක්කොම කියන්නේ එක්සිබිෂන් එක, ආර්ට් ක්ලාස් ෆෙස්ටිවල් වොලියුම් එක, ඒකම අහස කියන මැගසින් එක තුනම යනවා. වර්ෂ 1992දී එවකට බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් නිරීක්ෂණාගාරයේ තරුණ විද්‍යාඥයෙකු වූ සයිමන් ටුලොක් මහතා මෙම තාරකා විද්‍යා සංගමේ අධ්‍යයන කටයුතු වර්ධනයට පැමිණියා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයේ අභ්‍යවකාශ පුහුණු වැඩමුළු සඳහාත් ඉතාලියේ පැවති තරුණ තාරකා විද්‍යාඥයන් සඳහා වූ සම්මන්ත්‍රණ වලටත් මේ සංගමේ සමාජිකයන් දෙදෙනෙකුට සහභාගී වීමට වරම් හිමි වුණා. වර්ෂ 1988 වැනි කාලයකදී ආරම්භ කළ සුබෝධි තාරකා සහ අභ්‍යවකාශ අධ්‍යයන කේන්ද්‍රය මේ වන විට ශ්‍රී ලංකාවට තාරකා විද්‍යාව සමග විවිධ විෂය ක්ෂේත්‍රවල ප්‍රාමාණික දැනුම් සහිත විද්වතුන් රැසක් නිහඬව බිහි කර තිබීම සංගමයක් හැටියටත් විශිෂ්ට ජයග්‍රහණයක්. ඉතින් ඒ කියපු කාරණාවත් එක්ක අද අවුරුදු 30කට 35කට පස්සේ අපි එදා හිටපු සමාජිකාවන් ජීවිතයේ විවිධ තලවල විවිධ තැන්වල විවිධ සමාජ මට්ටම්වල ඉන්නවා. නමුත් අපි අද එකතු වෙන්නේ අර ඒ පරණ තිබ්බ එකම සහෝදරත්වයෙන්. ඉතින් ඒක ඇවිල්ලා තියෙන්නේ තාරකා විද්‍යාව කියන මේ විශේෂ විෂය ඉගෙන ගැනීම තුළින් අපි ලැබපු අත්දැකීම නිසාමයි. වසර ගණනාවකට පසුව සුබෝධි තාරකා විද්‍යා සංගමය නැවත ක්‍රියාකාරීව ආරම්භ කර තිබෙනවා. සැබවින්ම මේ කුඩා පියවර අනාගතයේ දිනක ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම දැවැන්ත පියවරක් වනු නොඅනුමානයි. That's one small step for man, one giant leap for mankind.